සමහරට ඔබගේ ජීවිතේ ඔබගේ හිතට ආසාව ඇති වෙච්ච රාගය ඇති වෙච්ච යම් කරුණු ඔබගේ යාළුවන්ට කියලා ඇති. සමහරට ඒ වගේම තමයි එයාලටත් ආසාවල් ඇති වෙන්නේ. ඔබට තරහ ඇති වෙන ඔබගේ හිත ඇවිස්සෙන දේවල් ඔයාලගේ යාළුවන් ඔයාලා කියලා ඇති. ඒ වගේම එයාලටත් ද්වේෂය ඇවිස්සෙනවා අපහසු ඇවිස්සෙනවා. ඊළඟට මුලා වෙන රැවටෙන වීඩියෝ ඔයාලා යාළුවෝ අතර ෂෙයා කරගෙන ඇති. අනුන්ගේ ඕපාදූප දේශපාලන විස්තර යාළුවෝ අතර ෂෙයා කරගෙන ඇති. අන්න ඒ අකුසල් ෂෙයා කරගත්ත එකේ පව් ගෙවන්න මේ යහපත් දහම් පණිවිඩයක් ලැබෙන දේවල් ෂෙයා කරන්න. යාළුවෝ අතරට යවන්න මෙහෙම අලුතෙන් channel එකක් තියෙනවා. මේක ඔයාලා එකතු වෙලා මේ දහම් කතිකාවතත් එකතු වෙන්න කියලා බලන්න එක්කෙනෙක් යාළුවෝ 10 දෙනෙක්වත් එකතු කරගත්තොත් අනිත් අයට ධර්මයේ දීමේ දැන් අපි උගුර ලේ රහ වෙනකල් ස්වාමීන් වහන්සේ මෙහෙම දහම් කතාව කරන එකේ ඔබ මේ දහම් කතාව අනිත් අයට දීලා ඔබත් මේ ධර්ම දානයේ කොටස්කරුව වෙන්නකෝ. ඒකට යම් තැනක ඔයාලටත් මේ ධර්මයේ ප්‍රතිලාභය ලබන්න උරුමකාරයෝ බවට ඔයාලපත් වෙනවා.